ස්වභාව ධර්මය කියලා කියන්නේ මිනිසාගේ තනි අයිතියක් නෙවෙයි. මිනිසා කියන්නේ ස්වභාව ධර්මයේ කොටසක්. හේමමාලිස් ඩයරි අද අපි අපේ පිටුව වෙන් කරන්නේ ලංකාවේ තියෙන තවත් අපූර්ව ස්ථානයකට. වැඩිමනක් බොහෝ දෙනෙක්ගේ අවධානය යොමු නොවුනත් මේ තමයි ශ්‍රී ලංකාවේ කුඩාම රක්ෂිත වනාන්තරය. අද හේමමාලිස් ඩයරි අපේ පිටුව වෙන් වෙන්නේ හොරගොල්ල රක්ෂිත වනාන්තරයට. හොරගොල්ල ජාතික වනෝද්‍යානය වැඩිමනක් පිරිසක් අතර ප්‍රසිද්ධ ස්ථානයක් නොවුනට ශාක හා සත්ව පරීක්ෂණ කරන අය අතරේ නම් මේක ඒ තරම් නුපුරුදු තැනක් නම් නෙවෙයි. ඉතින් අපි දැන් මේ ඉන්නේ හොරගොල්ල ජාතික වනෝද්‍යානයට ඇතුළු වෙලා පටන් ගන්න තැන. මෙතනින් ඔබට පසුපසින් දිස්සනවා. මෙතන ඔබට සඳහන් වෙලා තියෙනවා හරියටම අතරමං නොවි කොහොමද යන්න ඕනේ කියලා. ඒ වගේම තමයි ඔබට උපදෙස් ලැබෙනවා ප්‍රධාන කාර්යාලයෙන්ම මේ තියෙන මන්තිරුව දිගේම යන්න කියලා. මොකද මේ මන්තිරුවෙන් එහාට ගියොත් ඔබට අතරමං වීමකට උනත් ලක් වෙන්නට පුළුවන්. ඉතින් අපි ඉදිරියට ගිහිල්ලා බලමු හොරගොල්ල ජාතික වනෝද්‍යානයේදී අපිට හමු වෙන්නේ මොනවද කියලා. සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ හොරගොල්ල රක්ෂිතය හඳුන්වන්නේ හොර කැලය කියලා. මීට දශක ගණනාවකට කලින් මේ හොරගොල්ල රක්ෂිතය අයිති වෙලා තියෙන්නේ හොරගොල්ල වලව්වට. 70 දශකයේදී විතර මේ හොරගොල්ල වලව්වට අයිති වෙලා තිබුණු මේ භූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත් වෙනවා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙනවා 1973 වසරේදී. ඔන්න 1973 වසරේදී මේ අභය භූමියක් බවට පත් වෙනවා. ඊළඟට 2004 වර්ෂයේදී අධ්‍යාපනික ජෛව විවිධත්වීය වැදගත්කම යටතේ මෙම වනාන්තරය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිතයක් බවට පත් වෙනවා. ඒ 2004 වර්ෂයේදී. ඔන්න ඔය විදිහට තමයි හොරගොල්ල මේ රක්ෂිත වනාන්තරය නැත්නම් ලංකාවේ කුඩාම රක්ෂිත වනාන්තරයේ ආරම්භය නිර්මාණය සිද්ධ වෙන්නේ. මේ මහා රූස්ස ගස් ඔබට හරි අපූර්ව පණිවිඩයක් කියලා දෙනවා. ඒ තමයි මෙන්න මේ ප්‍රමාණය ඉඳගෙන මේ වගේ රූස්ස ගහක් වෙන එක ලේසි නෑ. මොනතරම්නම් කුණාටු වර්ෂා මේ සෑහෙන දේවල් වලට මැදි වෙලා අවසානයේදී නිහඬව මේ තරම් විශාල රුක්ෂ රාජයෙක් වෙන්න හැමෝටම හැවෙන සපයන රුක්ෂ රාජයෙක් වෙන්න ලේසි නෑ. හැබැයි නිහඬව කාලයට පුළුවන් ඒ හැමදේම කරන්න. ඉතින් මේ කතාවෙන්
ඔබටත් ලොකු පණිවිඩයක් තියෙනවා. මේ වනෝද්‍යානයේදී අපිට හමුවෙන වැල් වර්ග තමයි පෝටවැල්, මාවේවැල්, කොරසවැල්, එවැගේම මේ වගේ යෝධ පුස් වැල් අපිට මේ උද්‍යානයේදී දැක බලා ගන්නට පුළුවන්. හොරගොල්ල රක්ෂිත වනාන්තරය තුළ ශාක වර්ග මෙන්ම සත්ව විශේෂත් අපිට දකින්නට පුළුවන්. මත්ස්‍ය විශේෂ, පක්ෂ විශේෂ, කෘමි විශේෂ, එවැගේම වඳ වීගෙන යාමේ තර්ජනයට ලක් වෙලා සිටින විල් මුවා කියන සත්වයාගේ ආරක්ෂාව වෙනුවෙන්ද මේ වනාන්තරය තුළ වැඩපිළිවෙලක් අභිජනන ක්‍රියාවලියක් සිද්ධ වෙමින් පවතිනවා. ඒ වගේම තමයි මේ වනාන්තරය තුළදී දිවි පවුලේ සතුන්, කොළ දිවියන්,
ඒ වගේම උකුස්සන් වැනි සතුන්ට ප්‍රතිකාර මෙහෙට ගෙනැවිත් සිදු කරනවා. ඉතින් සත්ව විශේෂයන්ට ඒ වගේ උපකාරත් මේ වනාන්තරය තුළදී සිදු වෙනවා. අද හේමමාලිස් ඩයරි අපේ පිටුව වෙනුනේ හොරගොල්ල රක්ෂිත වනාන්තරයට. එසේනම් තවත් දවසක මෙවැනිම අපූර්ව ස්ථානයකින් ඔබව හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.